ලෝකේ පළමු මනුස්සයා හුස්ම ගන්නත් කලින් ආදම් මැටියෙන් නිර්මාණය කරන්නත් කලින් මේ ලෝකේ තවත් පිරිසක් ජීවත් වුණා. වෙනත් කිසිම ජීවියෙක් නැමැති ඉස් ලෝකේ පුරාම සැරිසැරුවෝ දැවැන්ත නිර්මාණ කළා. යුද්ධ කළා. ඒ වගේම මේ මුළු ලෝකෙම පාලනය කළා. නමුත් දෙවියන් වහන්සේ මිනිස්යාව මවලා මේ ලෝකේ පාලනය මිනිස්යාට බාර දුන් පසුවත් ඔවුන් නිකම් අතුරුදහන් වුණේ නැහැ. ඔවුනුත් මේ ලෝකේම අප අතරම රැඳුණා. එපමණක් නෙවෙයි මිනිස්යාට හිමි වුණ ඔවුන්ගේ අයිතිය නිසා ඔවුන්ගෙන් සමහරක් අදටත් අපිට ඒ වෙනුවෙන් සමාව දීලා නැහැ. ඔවුන්ගේ නම තමයි ජේ. සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතිහාසය අඳුරපයිච්චද සොයන්න මාත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා. මුලින්ම කියන්න ඕනේ මේ ජින් කියන සංකල්පය එන්නේ ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් සහ විශ්වාසයන් වල විතරයි. ජින් කියලා කියන්නේ යක්ෂයෝ නන් නෙමෙයි. අන්න ඒක තමයි ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඒ වගේම එයාලා දේවදූතයොත් නෙමෙයි. එයාලා අයිති වෙන්නේ සම්පූර්ණම වෙනස්ම කාණ්ඩයකටයි. ඒ කියන්නේ මිනිස්සු මේ ලෝකෙට එන්න ගොඩාක් කාලයකට කලින් බිහි වුණ තුන්වෙනි නිර්මාණයකටයි. දෙවියන් වහන්සේ දේවදූතයන්ව ආලෝකයෙන් සහ මිනිස්සුන්ව මැටි වලින් මවද්දී ජින්වලුන් නිර්මාණය කළේ ඊට වඩා ගොඩාක් දරුණු දෙයකින්. කුරානයේ මේකට කියන්නේ මරිච් මින්නා. ඒ කියන්නේ දුම් රහිත ගින්නක් කියලයි. මේක නිකම්ම පිච්චිලා යන විනාශ කරන ගින්නක් නෙමෙයි. ගින්න කියන දෙයට නමක් හැදෙන්නත් කලින් තිබුණු ගොඩාක් පැරණි ගින්නක්. අපිට වගේම එයාලට නිදහස් කැමැත්ත, ඒ කියන්නේ ෆ්‍රී විල් එක දීලා තිබුණා. ඒ වගේම ඒකෙන් හොඳ වගේම නරකත් වෙන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ කතාවේ දෙවියන් වහන්සේ කියලා හඳුන්වන්නේ අල්ලා දෙවියන්වයි. ඇත්තටම අල්ලා කියලා කියන්නේ අරාබි භාෂාවෙන් දෙවියන් කෙනෙක්ම තමයි. මට නිකම්ම අල්ලා කියන එක හොඳද නැද්ද කියලා නොදන්න නිසා මම සම්පූර්ණ ගෞරවය සහිත දෙවියන් වහන්සේ කියලා කියන්නම්. කොහොම හරි මිනිස්සු බිහි වෙන්න අවුරුදු දහස් ගානකට කලින් ඉඳන් ජින්වරු මේ ලෝකේ ජීවත් වෙලා තියෙනවා. ඉස්ලාමයේ සහ ඊට පෙර පැවති පැරණි සම්ප්‍රදායන් වලට අනුව ජින් රාජධානි, ගෝත්‍ර අතර යුද්ධ සහ සීවස් ගණනාවක් පුරා තිබුණ ලේවැග්නුණු සටන් වලින් පිරුණු සම්පූර්ණ ශිෂ්ටාචාරයක් එයාලට තිබුණා. ඒ විතරක් නෙමෙයි එයාලට ආවේනික වුණු අනාගත වක්තෘවරු, භාෂාවන් සහ දෙවිවරු පවා ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි ආදම් මේ ලෝකෙට ආවේ. දෙවියන් වහන්සේ පළමු මිනිසයා වන ආදම්ව උන්වහන්සේගේ සමානකමට මවලා දේවදූතයන්ට සහ ඒ අතර හිටපු ජින්වලුන්ට අණකවලා තියෙනවා මේ අලුත් නිර්මාණයට හිස නමන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේගේ වචනයට අවනත වෙලා හැමෝම ඒ විදිහට කළාට එක්කෙනෙක් විතරක් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එයාගේ නම තමයි ඉබ්ලිස් කියන්නේ. ඔයගොල්ලන්ට මතකද අපි ලුසිෆර් ගැන කතා කරද්දී මම මේ වගේම සිද්ධියක් ගැන කිව්වා. මෙතන ඔයගොල්ලෝ පටලවා ගන්න එපා. ලුසිෆර් එන්නේ කතෝලික විශ්වාසයන් වලයි. මේ ඉබ්ලිස් කියන්නේ ඉස්ලාම් විශ්වාසයේ චරිතයකයි. මෙතන තමයි ගොඩක් අයට වැරදෙන තැන. ඉබ්ලිස් කියන්නේ දේවදූතයෙක් නෙමෙයි. ඔහු ජින් කෙනෙක්. හැබැයි ඔහු දෙවියන්ට කොච්චර භක්තිමත්ද, කොච්චර විනයගලකද කියනවා නම් දේවදූතයන් එක්ක එකට ජීවත් වෙන්න තරම් තත්වයකට ඔහු පත් වෙලා හිටියා. ඔහු ඒතන ලබා ගත්තේ ඔහුගේම කැපවීමෙන්. අන්න ඒ නිසාම තමයි මේ අණකිරීමෙන් ඔහු සම්පූර්ණයෙන්ම කඩා වැටුනේ. මම ඔහුට වඩා උසස්. ඉබ්ලිස් දෙවියන් වහන්සේට කිව්වා. ඔබ මාව ගින්නෙන් මැව්වා. ඔහුව මැටි වලින් මැව්වා. මමයි ඔහුට හිස නමන්නේ. ඒක තමයි මේ විශ්වයේ තිබුණු පැරණිතම පාපය. ඒ කියන්නේ අකීකරුකම නෙමෙයි, උඩඟුකම. ඉබ්ලිස්ගේ මේ අකීකරු වීම නිසා දෙවියන් වහන්සේ ඔහුව ස්වර්ගයෙන් නිරපා හරිනවා. ඔහුගේ වරදට දෙවියන් වහන්සේ දුන්න දඩුවම ඉබ්ලිස් බාරගත්තත් ඒ වෙනුවට ඔහු එක දෙයක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා තියෙනවා. ඒ තමයි කාලය. ඉබ්ලිස් දෙවියන් වහන්සේට කියලා තියෙනවා මිනිසුන් කියන්නේ මේ දීලා තියෙන ගෞරවයට සුදුසු જાතියක් නෙමෙයි කියලා ඔප්පු කරන්න ලෝක අවසානය වෙනකන් ඔහුට කාලය දෙන්න කියලා. දෙවියන් වහන්සේත් ඒ ඉල්ලීමට එකඟ වෙනවා. ඒ කියන්නේ ඒ ගනුදෙනු අදටත් ක්‍රියාත්මකයි. ඉබ්ලිස්ගේ වැටීමෙන් පස්සේ ජින්වරු ලෝකෙ පුරාම විසිරී ගිහින් තියෙනවා. සමහරුන් ඉබ්ලිස් එක්ක අඳුරටත් අනිත් අය වෙනස් මාර්ගයකුත් තෝරාගෙන තියෙනවා.
මේ ජින්වලුන් ගැන කුරානයේ හරිම අපූර්ව දෙයක් සටහන් වෙනවා. ඒ තමයි මුහම්මද් නබිතුමා කාන්තාරයේ දේශනා කර ඉන්න ඇද්දි ජින්වලුන්ගෙන් පිරිසක් ඒක අහගෙන ඉඳලා එයාලගේ අයගාවට ගිහින් කියලා තියෙනවා අපි හරිම පුදුමාකාර දේශනාවක් ඇහුවා. ඒකෙන් හරි මාර්ගය පෙන්වලා දෙනවා. ඒ නිසා අපි ඒක විශ්වාස කළා කියලා. ඒ කියන්නේ ආගමට හැදුණු ජින්වලු යාඥා කරපු ජින්වලු වගේම විශ්වාසවන්තයන් විදිහට ජීවත් වෙලා මියගිය ජින්වලුත් ඉඳලා තියෙනවා. ඉස්ලාමීය සම්ප්‍රදාය මේ ගැන හැමතිස්සෙම පැහැදිලිව කියලා තියෙන විදිහට හැම ජින් කෙනෙක්ම නරක නැහැ. ඇත්තම කිව්වොත් එයාලත් මිනිස්සු වගේමයි. එයාලට පවුල් තියෙනවා, තීරණ ගන්නවා. ඒ වගේම ඒ තීරණ වලට එයාලටම වග කියන්නත් සිද්ධ වෙනවා. කුරානයේ මිනිස්සුත් එක්කම ජින්වලුන්ටත් කෙලින්ම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කණ්ඩායම් දෙකම වගකීම් සහගත නිර්මාණ දෙකක් විදිහට හඳුන්වන්නේ. හැබැයි මේ ජින්වලුන්ගෙන් අඳුර තෝරාගත් අයගේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ජින්වලු ප්‍රධාන වශයෙන් වර්ග 5ක් ඉන්නවා. පළවෙනි වර්ගය තමයි ජාන් කියන්නේ. ඔවුන් තමයි දුර්වලම අය. එයාලට විස්මාරු කරන්න පුළුවන් වගේම ඔවුන් කාන්තාර පාරවල් ලයිනේ ඉඳන් සංචාරකයන්ව මුලා කරනවා. දෙවෙනි වර්ගය හඳුන්වන්නේ සීලා කියලයි. ඔවුන් වෙස්වලා ගැනීමේ උපරිමයට ගිය අය. එයාලට මිනිස්සෙක්ගේ රූපයක් කොච්චර හොඳට මවා ගන්න පුළුවන්ද කිව්වොත් කාටවත්ම ඒ ජින් කෙනෙක් කියලා හඳුන ගන්න බැරි වෙනවා. තුන්වෙනි වර්ගය තමයි ඉෆ්‍රීට් කියන්නේ. ඔවුන් බලවත්, පැරණි රණශූරයන්. ඒ වගේම ඔවුන් බලහත්කාරයෙන් යටත් කරගත්තොත් මිසක් එයාලා කාටවත් යටත් වෙන්නේ නැහැ. ජනප්‍රවාදයට අනුව අතීතයේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වුණ සොලොමන් රජු පවා දහස් ගාණක් ඉෆ්‍රීට් වරුන්ව වහලුන් විදිහට පාවිච්චි කරලා තමයි ඔහුගේ දැවැන්ත මාලිගාව හදලා තියෙන්නේ. සොලොමන් රජුට ඕනේ වුණා ශීබා රජින එයාගේ මාලිගාවට එන්නත් කලින් ඇයගේ රාජකීය සිංහාසනය එතනට ගෙන්න ගන්න. ඉතින් රජතුමා ඇහුවා මේක කරන්න පුළුවන් කාටද කියලා. ඒ වෙලාවේ ඉෆ්‍රීට් ජින් කෙනෙක් ඉස්සරහට ඇවිත් මෙහෙම කියලා තියෙනවා. ඔබතුමා ඔය අසුනේ නැගිටින්නත් කලින් මම ඒක ගෙනත් දෙන්නම් කියලා. නමුත් සොලොමන් රජුගේ මාලිගාවට හැතැම්ම ගාණක් ඈතින්. ඒ කියන්නේ යේමනේ තමයි මේ සිංහාසනය තිබිලා තියෙන්නේ. හැබැයි මේ ඉෆ්‍රීට් එක තප්පර ගාණක් ඇතුළත ගෙනත් දීලා තියෙනවා. මේක දැකලා සම්පූර්ණයෙන්ම කම්පනයටපත් වුණ සොලොමන් රජු ඒ සිංහාසනයේ ඉස්සරහ ඉඳගෙන මෙහෙම කිව්වලු. මේක මගේ දෙවියන්ගෙන් මට ලැබුණු පරීක්ෂණයක් කියලා. ඒ වගේම මේ කතාව කුරානයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉන්නවා මාරෙට් කියලා කට්ටියක්. මෙයාලා තමයි පැරණිතම ජින්වලු. එයාලා ජීවත් වෙන්නේ ගැඹුරු සාගරය සහ ලෝක අතර තියෙන හිස් අවකාශයන් වලයි. මාරිඩ් වල ගොඩක් වෙලාවට මිනිස්සු ගැන තැකීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ එයාලගේ අවධානයට මිනිස්සු ලක් වෙනවා බොහොම අඩුයි. හැබැයි ඔයා කොහොම හරි එයාලගේ අවධානය ගත්තොත්, එයාලා එක්ක ගනුදෙනුවක් කළොත් හරි, එයාලගේ නම කියලා කතා කළොත්, ඔයා ඉල්ලන දේ එයාලා දෙයි. නමුත් එයාලගේ කොන්දේසි වලට නම් ඔයා කැමති වෙන එකක් නැහැ. ඉස්ලාමයේ විද්වතුන්ගේ ලියවිලි වල හරිම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. මේ කතාවෙන් කියවන්නේ එක් මිනිස්සෙක් මාරිඩ් කෙනෙක්ව ගෙන්නලා විශාල ධනයක් ඉල්ලපු සිදුවීමක් ගැන. මේ මාරිඩ් එකට කැමති වුණා. හැබැයි එකම එක කොන්දේසියක් උඩ. ඒ තමයි මේ මිනිස්සයාට ආයේ කවදාවත් දෙවියන්ගේ නම කියන්න බෑ කියන එක. ඒ කියන්නේ යාඥා කරද්දිවත්, කෙනෙක්ට සුබ පතද්දිවත්, අඩුම තරමේ අත්වැළඳීමකින්වත් දෙවියන්ගේ නම හොට කියවෙන්න බෑ. මේ මිනිස්සයා කොන්දේසියට කැමති වුණා. ඊට පස්සේ ඔහුට ඕනෙ වුණ විදිහටම ඔහු ගොඩාක් ලොකු පොස්තරයක් වුණා. හැබැයි ඊළඟ අවුරුදු කිහිපය ඇතුළත ඔහු සමාජයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා වෙලා තියෙනවා. මොකද දෙවියන්ගේ නම කියන්න බැරුව ඔහුට Tamanගේ අසල්වැසියෙකුට සුබ පතන්න බැරි වුණා. යාඥා කරන්න බැරි වුණා වගේම කොටින්ම දෙවියන්ගේ නම කියන්න ඕන වෙන කිසිම දෙයක් කරගන්න බැරුව ඔහු දැඩිසේ අසරණ වුණා. අන්තිමට ඔහු ඇත්තටම කරලා තිබුණේ Tamanගේ ආත්මය සල්ලි වලට විකුණපු එකයි. විද්වතුන් කියන විදිහට මේ කතාවේ අවසානය වෙද්දී Tamanගේ ආත්මය පාවලා දීලා මේ ලබාගත් ධනෙන් ඇති වැඩේ මොකක්ද කියලාවත් ඔහුට මතක තිබුණේ නැහැලු. ජින්වලු ජීවත් වෙන්නේ අපිට පේන්නේ නැති. හැබැයි අපේ ලෝකෙට සමාන්තරව තියෙන ලෝකයක කියලා තමයි කියන්නේ. අපි යන පාරවල්, අපි දකින්න කැලෑ, අපේ පරණ ගෙවල් වලම තමයි එයාලත් ඉන්නේ. හැබැයි අපිට දැනෙන්නේ නැති තරංග ආයාමයක. එයාලා ගොඩක්ම ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රියටයි. විශේෂයෙන්ම ඉර බහින වෙලාවට. ඒ නිසායි ලෝකේ පුරාම ඉන්න මුස්ලිම් සංස්කෘතියන් වල රාත්‍රී වුණාට පස්සේ උණු වතුර බිමට හලන්න එපා කියලා අනුතුරු අඟවන්නේ. මොකද එතන කවුරු ඉඳගෙන ඉන්නවද කියලා ඔයාලට පේන්නේ නැති නිසා. එයාලා ගොඩක්ම ඇදෙන්නේ
අපිරිසිදු තැන්වලට, විනාශ වෙච්ච තැන්වලට සහ ලෝක දෙක අතර මායම තුනි වෙලා තියෙන තැන්වලටයි. ඒ කියන්නේ අතහලා දාපු ගොඩනැගිලි, පවන ලිංක්, මංසන්දි සහ පඩිපෙළවල් යට තියෙන හිස් ඉඩවල් වගේ තැන්වලටයි. ඒ හැම දෙයකටම වඩා එයාලා එදෙන්නේ එයාලට ආරාධනා කරන මිනිස්සුන්ටයි. හැබැයි හැම වෙලේම හිතාමතා කරන ආරාධනාවකට නෙමෙයි. නොදැන කරන ආරාධනාවකට උනත් ඔවුන් ඇදෙන්න පුළුවන්. ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව මාස් කියලා හඳුන්වන. ඒ කියන්නේ යක්ෂ ආවේශ වීම කියන්නේ හොලිවුඩ් චිත්‍රපටිවල පෙන්වනා වගේ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක බලහත්කාරයෙන් ශරීරයකට ඇතුල් වෙන යක්ෂයෙක් නෙමෙයි. ඒක හරියට අගුල නොදාපු ගෙදරකට හොරෙන් පදිංචි දෙන කෙනෙක් වගේ වැඩක්. ඒ ගෙදරට ඇතුල් වෙන දොරවල් තමයි ශෝකය, භීතිය, අධික කෝපය සහ අධ්‍යාත්මික හිස්කම වගේ දේවල්. කෙනෙක් මානසිකව කඩා වැටිලා ඉන්න වෙලාවට ඒ පැලුම් අස්සෙන් වෙනත් දෙයකට ඇතුල් වෙන්න පුළුවන්. රුක්්‍ය කියලා කියන්නේ ඉස්ලාමයේ යක්ෂ දුරු කිරීමේ චාරිත්‍රයයි. ඒක ඇවිල්ලා ශාරීරික බලයෙන් කරන සටනක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම ශුද්ධ ලීවිලි වල බලයත් එක්ක නපුරු ආත්ම සමග කරන සටනකුයි. සඳහන් වෙන විදියට අනුව කුරානයේ හඬනගා කියවන සද්දෙට ජින්වලුන්ට ඉන්න බෑ කියලා තමයි කියන්නේ. ඒකට හේතුව වෙන්නේ චිත්‍රපටවල පෙන්නනවා වගේ ශුද්ධ ජලයෙන් වෑම්පයර් කෙනෙක් පිච්චෙනා වගේ දෙයක් නෙමෙයි. ඒ වචනවල තියෙන දේ සහ එයාලගේ තත්ත්වය කොහෙත්ම ගැලපෙන්නේ නැති නිසා තමයි එහෙම වෙනවා කියන්නේ. ඒක හරියට එකම තැනක සම්පූර්ණයෙන්ම වෙනස් තරංග ආයාමයන් දෙකක් එකට වාදනය කරන්න හදනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඒකෙන් මොකක් හරි එකක් අනිවාර්යෙන්ම බිඳ වැටෙන්න ඕනි කියන එකයි. ලෝකයේ තියෙන හැම සංස්කෘතිකම වගේ මේ ජින්වලුම නොවුනත් ඔවුන්ට සමාන ජීවීන් ගැන කතා කරනවා. අරාබිය ජින් වගේම පර්සියාවේ ඉන්න පෙරේ කියන්නේ හරිම ලස්සන ශෝකජනක සත්ත්ව කොට්ටාශයක්. ඒ වගේම ඉස්ලාමයට කලින් යුගයේ හිටපු ඩියු කියන පැරණි රාක්ෂයෝ, දකුණු ආසියාවේ ඉන්න යක්ෂයෝ මේ ඔක්කොම ටිකක් එකම සංකල්පයට අයිති. ඒ වගේම කෙල්ටික් සම්ප්‍රදායන සුරංගනාවෙන් පවා අයිති වෙන්නේ මේ කාණ්ඩයටමයි. ඒ කියන්නේ සුව කැමැත්තක්, නීති රීති සහ ඔවුන්ටම ආවේනික සිතුම් පැතුම් තියෙන ඇහැට පේන්නේ නැති ජීවෙන් පිරිසක්. එයාලා හැම ආගමකටම, හැම ශිෂ්ටාචාරයකටම, සිතීමක ඇඳපු හැම දේශ සීමාවකටම වඩා ගොඩාක් පැරණි. ඔවුන්ගේ විස්තර වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු දසදහසක් පුරා මිනිස්සුන්ගේ මතකයන් හරහා හැම මහද්වීපයකින්ම ඇහෙන්නේ එකම අනතුරු ඇඟවීමක්. ඒ තමයි මේ ලෝකය ඔයා එක්ක බෙදාගන්න තවත් පිරිසක් ඉන්නවා කියන එක. එයාලා තමයි මුලින්ම මෙතන හිටියේ. ඒ වගේම එයාලට ඒක අමතක වෙලත් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට එයාලා ඔයාට පාඩුවේ ඉන්න දෙනවා. ඒ විතරක් නෙමෙයි, අවුරුදු දහස් ගානක ඉඳන් ඉබ්ලිස් අදටත් ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඔහු ඉන්නේ දින ගණන් කරමිනුයි. ස්වර්ගයේ ඔහුගේ තැන නැතිවීමට මනුෂ්‍යයා හේතු වුණ නිසා. ඔහු ඉන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දුන ගෞරවයට ඔහු සුදුසු නැහැයි කියලා ඔප්පු කරන්නයි. ඒ නිසා ඔහු හැම මිනිසෙක් දිහාම හොඳින් බලාගෙන ඉන්නවා. කවුරු හරි කරුණාව වෙනුවට ක්‍රූරත්වයේ තෝරගන්න හැම වෙලාවෙම ඔහු ඒක Tamanගේ සාක්ෂි ගොඩට එකතු කර ගන්නවා. හැබැයි ඒ වගේම ඒකේ අනිත් පැත්තක් වෙනවා. ඒ කියන්නේ කෙනෙක් කාරුණිකව යහපත් ක්‍රියාවක් කරන හැම වෙලාවෙම ලෝකේ නිර්මාණය වෙන්නත් කලින් ඔහු දෙවියන් වහන්සේට කරපු අභියෝගයට විරුද්ධව දෙන උත්තරයක් වෙනවා. අන්න ඒදී අපි මතක තියාගෙන ජීවත් වෙන්න ඕනේ. ඉතින් ජින්වලුන්ගේ කතාව ඕකයි. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. සියලු දෙනාටම ස්තුතියි.